යුගය මිනිස්සු පුදුම විදිහට බනහම. ඒක කොච්චරක්ද කියලා කියන්නේ සමහර දැන් මෙතනටත් ඒ උදවිය ඇවිල්ලා ඉන්නවත් දන්නේ. මම යන හැම තැනටම යන පිරිසක් ඉන්නවා. ඔය කීප පොලක් ඉන්නවා. යන හැම තැනටම යන. තවත් පිරිසක් ඉන්නවා. දැන් ඔය පහුගිය දවස්වල මම බණකට වැඩියා රත්නපුරේ පැත්තේ. වෙනදට මේ වගේම වරුසා. දැන් ඔය උඩ හරි තියනවා කියන්නේ. මේ භද්‍ර යෞවනයේ පසුවන තරුණය වැස්සේ දෙමි දෙමි පාර හිටගෙන මොකටද? එක තරුණයෙක් එනකොට කිව්වා සෙනග ඔය වගේ තිර දෙක තුනක්ම දාලා තිබ්බා. නමුත් අර හිත කොහෙද තියෙන්නේ? තෙමිලා කියලා දන්නේ නැලු ඇයි? හිත කොහෙද තියෙන්නේ? අර බුදුවරු උගන්වනවා නේද? මොකද? සබ්බ රතින් ධම්ම රතින් ජිනාත මේ ධර්මයේ රතිය දැනුණහම ධර්මයේ රසය තේරුම් ගියපුවාම ඒක කොච්චරක් මේ ලෝකේ සියලු රතියන්ට එහා ගියපු විශිෂ්ට රතියක් තමයි මොකක්ද? ධර්ම රතිය. බණහඬ ඇබ්බැහි වුණොත් එහෙම කුඩු ගහනවට වඩා හපක්. එච්චරටම බුදුවරු දේශනා කරන්නේ මේ ලෝකේ සියලු රතීන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය. පින්නත් සියලු දෙනාම ඔය ඇවිල්ලා ඉන්න පින්නතුනේ ධර්ම රතියට ඇල්මෙට. ධර්ම රතියට හිත යොමු වෙන්නේ පින්නතුනේ පෙර සංසාරේ තියෙන පින්වල බලමහිමට. ඔහොම හිත පහළ වෙන්න මෙහෙම වැස්සේ හිටගෙන ඉන්න සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද පින්නතුනේ කොච්චර බණහලා ඇද්ද? එපා වෙන්නේ නැත්තේ ධර්මයේ. නැත්නම් වහිනවා කියලා යන්න බෑ. ඇයි යන්නේ? තුම විදිහට ධර්මය ඇසීමේ උවමනාව තියෙන පින්නතුනි ඔහොම සේරටම උවමනා හිතෙන්නේ නැහැ. ඔකට මොකද්ද තියෙන්නේ? හොඳ සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ. මේ අම්මලා තාත්තලා තරුණ මහත්තුරු දූ දරුවෝ හොඳට සංසාරේ බණහලා ඇති. හොඳට පින් කරලා ඇති. දැන් අපිට තියෙන්නේ පින්නතුනේ ඒ තියෙන පුරුද්ද මේක දැන් තව ටික ටික උස ගන්න ඕනේ. තව ටික ටික හදා ගන්න ඕනේ මොකේද? ඔය උමනාව හොඳයි, ඔය ආරම්භය හොඳයි. ඔය කැක්කුම බොහොම වටිනවා. ඔක පෙරලා ගන්න ඕනේ පින්නතුනේ. අර පාරමිතා පුරන්න ඔක පෙරලා ගන්න ඕනේ. කියන හැම වචනයක්ම කරන හැම එකක්ම මොකේද දෙක්කහු වෙන්න ඕනේ. අර ඉදම් මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. කවදා හරි පින්නතුනේ මේ සංසාරයෙන් මේ විදින දුක් වලින් එතර වෙන්න බෑ. ඔය කරන හැම එකක්ම මොකේද? ඒ නිවන් දකින්න යන ගමනේ අවශ්‍ය කරන පාරමිතා පුරණ එකයි ඔය කරන්නේ. මරෙන්න කලින් පුරුදු වෙන්න. ඔය ජීවිතේ හතුරුකම් කරපු කට්ටිය ඇති. කකුලෙන් ඇදපු කට්ටිය ඇති. ජීවිතේ පස්සට ඇදපු කට්ටිය ඇති. නැති වෙන්න වැඩ කරපු උදවිය ඇති. ජීවිතේ අපිරිය කරපු මිනිස්සු නැත්. රවට්ටපු මිනිස්සු නැත්. වංචාකාරයෝ ඇති. හැම කෙනෙකුටම මොකද කරන්න ඕනේ? බුදුරු ගන්නනවා. හොඳට මෛත්‍රී කරන්න. හැම කෙනෙක් එක්කම හොඳට කතා කරන්න. හොඳට hina වෙන්න. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ පින්නතුනේ මැරෙන්න කලින් වෛරයවත් නැති කරලා මැරෙන්න. ඕක නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? සංසාරේ කවදාය මිනිස්සු වෙලා උපදින්නද? තිරිසන් වෙලා උපදී. ප්‍රේත ලෝකේ උපදී දැන් ඔය පේනව නේද ගෙවල් වල විඳින දුක්.
ජීවිතේට හිතිලා නැද්ද අනේකට බණින්න කලින් මේක අකුසලයක් කවුරු හරි අපි ගැන කේලම් කියන්නේ ගතු කියන්නේ සංසාරේ කරපු අකුසල්මයි පින්නතුනි වැඩිපුර ඔය අපි ගෙවන්නේ ඒ නිසා පුළුවන් තරම් නිවෙන මිනිස්සු වෙන්න මේ පැතිවල බොනවද නැද්ද මම හිතන්නේ බොනවද කියන අරක්කු හරවේ බොහෝ පැතිවල මත්ද්‍රව්‍ය භාවිතය වැඩි මේ පැතිවල නැතිව ඇති මම හිතන්නේ ඔය සන්තති කියලා ඇමතියෙක් හිටියා බුදුහාමුදුරුවන්ගේ කාලේ කොසල් රජුරුව ළඟ හිටපු බොහොම දක්ෂ පක්ෂකම් තියෙන යුද සෙනවියෙක් වෙනදනේ පිළිගන්නවද බීලා ඉන්නකොට සන්තති රහත් වුණා කිව්වොත් එහෙම බීලා රහත් වෙන්න පුළුවන් ඔය දැන් හිටිනා කියලා ඉන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ හිටිනා හොඳ කොසල් රජුරුවන්ගේ යුද්ධ කෝලාහල ඇති වුණාට පස්සේ කැරැල්ල මැඩ පවත්වන්න භාර දෙන්නේ සන්තතිම. සන්තති මොකද කරන්නේ? සන්තති දවස් 7ක් රාජශ්‍රීයෙන් සැප විඳිනවා. රජුරුව මේ අවස්ථාව දෙනවා යුද්ධයේ දිනපොහි. සන්තති කියලා කියන්නේ මහා දඩබ්බර බේබදු මිනිස්සෙක්. සන්තති හොඳට බිව්වා. රජුරුව කියනවා සන්තතිට දවස් 7ක් ඕන එකක් කරපන්. සන්තති නාටිකාංගනාව අරගෙන හොඳට කාලා බීලා ඉන්නවා. 6 වෙනි දවසේ සන්තති ඇතා පිට යනවා. බීලා ඇතා පිට යනවා. යනකොට බුදුහාමුදුරුවෝ හම්බෙනවා හන්දියකින්. සන්තති මොකද කරන්නේ? අර අපි පින්නතුනේ බයිසිකල් වල යනකොට අර ඔළුව වනාගෙන යනවනේ. ඒ විදිහටම ඇතා පිට යනකොට සන්තති ඔළුව පාත් කරලා බුදුහාරොන්ට ඇතා පිට ඉඳන්ම වදිනවා. තථාගතයන් වහන්සේ පින්නතුනේ උන්වහන්සේලාගේ සිනහවාරි ආශ්චර්යමත් අසිරිමත් බුදුහාමුදුරුවෝ අසිරිමත් විදියට hina වෙනවා. තථාගතයන් වහන්සේ hina වෙනකොට පින්නතුනේ ප්‍රභාස්වර සම්බුද්ධ රශ්මි මාලාව සුදෝසුදුවන් විදියට දිලිසෙනවා. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඇයි hina වුනේ? බුදුහාමුදුරුවෝ කියනවා යන සන්තති පෙන්නලා හෙට හැන්දෑවේ සන්තති විහාරයට එනවා. සතරපද ගාත අවසානයේ අහලා සන්තති රහත් වෙනවා. රහත් වෙලා සන්තති අහසට පැනලාගලා 이르දි ප්‍රාතිහාර්ය පාලා සන්තති පිළිනුවම් පාන. එතන හිටපු මිත්‍යා දෘෂ්ටිකෝ hina වෙනවා. දැන් මෙතන කවුරුහරි කියලා ඉන්න මිනිස්සෙක් පෙන්නලා මං කිව්වොත් එහෙනම් මේ මිනිස්සයාට මහාන වෙනවා කියලා පිළිගන්නවද? හඳුරන්න ඕල්මාදද කියලා කිය. බුදුහාමුදුරන්ට ওই විදිහටම කිව්වා. වෙනතුනේ පහවදා දැන් බලන්න සන්තති ගිහිල්ලා අර නාටිකාංගනාව එක්ක සුරාපානය කර කර නටනකොට ඉන්නකොට එක නාටිකාංගනාවක් වැටිලා මැරෙනවා. ඇයි ඒ? දවස් 7ක් කොට්ටු වෙලා දවස් 7ක් නටලා දවස් 7ක් මහන්සි වෙලා වෙහෙස කොච්චරද කියනවනම් සන්තති ඉදිරිපිට සන්තති කැමැතිම නාටිකාංගනාව මැරිලා වැටෙනවා. බොහෝ මිනිස්සුන්ට යථාර්ථය තේරෙන්නේ මරුණට පස්සේනේ. සන්තතිට මොකද වෙන්නේ? සන්තති බොහොම කනගාටුවෙන් විහාරයට යනවා. බුදුහාමුදුරුවෝ හම්බෙලා මම බොහොම කෙටියෙන් මේ කාරණේ කියනවා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ ගාථාවක් දේශනා කරනවා. ඒ ගාථා දේශනාවේ අවසාන පද 4 එනකොට සන්තති මොකද වෙන්නේ? සන්තති රහත් වෙනවා පිළිතුනේ. එහෙම රහත් වෙන්න මොනතරම් සංසාර පුරුද්දක් තියෙන්නද? එහෙම රහත් වෙන්න කොච්චර මේ පින් එකහුව වෙලා තියෙන්නද? නිසි වෙලාව නිසි තැනට හරි විදියට ආපුවාම මොකද වෙන්නේ? අර අහලා තියෙනවනේ කම්ම දල්ලන් කින්දි කරෝමිනේ. කර්මයේ බරපතලකම මත කර්මයේ දැඩි වුණා. පින්නතුනේ අය රහත් වෙන එක නවත්තන්න පුළුවන් බෑ. මේ අද කරලා තියෙන දේවල් වල බරපතලකම තීරණය වෙන්නේ සංසාරේ තව කල්ප ගානකින්. දැන් සන්තති මහ රහතන් වහන්සේ ගිහියේ විහාරය ඉස්සර අහසට පැන නැගිලා කාරණේ කියනවා. සන්තති මහ රහතන් වහන්සේ මොකක්ද කියන්නේ? සන්තති කියනවා පින්නතුනේ බුදුහාමුදුරනේ කල්ප 91කට පෙර
අල්ප කොච්චර 91කට කලින් සන්තති කියනවා මම කරේ තෙරුවන්ගේ ගුණ කියපු එක. මම කරේ ධර්මයේ හැමතැනම පතුරපු එක. මම කරේ සීල සම්පන්න වෙච්ච. මම කරේ පුළුවන් තරම් පන්නට අනුව ජීවත් වෙච්ච කොච්චරයි. සන්තති වැඩිපුරම කරලා තියෙන්නේ ධර්මයේ ගුණ ත්‍රිවිධ රත්නයේ ගුණ කියපු එක විතරයි. දැන් ඔය ත්‍රිවිධ රත්නය අතරින් බොහෝ මම මේ කියන්නේ සන්තති විදිහටම වැඩේ කරගන්න. දැන් මෙව අහගෙන ඉඳලා යනකොට කියන්නේ එහෙම නෑ. ඒ හඳුරු මරු බණ ටික දුන්න දෙන එක වදින්න කිව්වා, රිදෙන්න කිව්වා. ඒව කී යන්නේ හොඳ. මොකක්ද කියන්න ඕනේ? හැම වචනයක් තුලම හදවතේ තැම්පත් වෙන්න ඕනේ. මේ කියපු දේ මගේ ජීවිතයක පැත්තක තියෙන කොටසක්. මේ කියපු දේ මගේ ජීවිතයක පැත්තක වෙන වැරද්ද. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ ටික පිළියම් කරගන්න ඕනේ. ඒ ටික හදාගන්න ඕනේ. සසර වසන තුරුවයත් කවදාවත් අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර වසන තුරු දුගතිය නොඉපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පතන්